අයිබෝවන් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. පාටකුරුල්ලෝ කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන දිනෙන් දින වෙනස් වෙන ටෙලිනාට්‍යයක්. ඉතින් මේ ටෙලිනාට්‍යය අපිට ඉදිරියේදී තවත් ලස්සන කොටස් කීපයක්ම බලා ගන්නට පුළුවන් වෙනවා. මේ වෙද්දි නිම්නාවි ගෙදරට වෙලා ඉන්නේ කෙවින් එක්ක තියෙන සම්බන්ධකම අතහැරලා දාලානේ. ඉතින් ඔන්න මේ හැම විස්තරයක් ගැනම දන්න ප්‍රසාද් ගෙදරට ඇවිල්ලා යෝජනාවක් ගේනවා. ප්‍රසාද් කියන්නේ මේ පවුලේ ළඟම ඉන්න මිනිස්සෙක්. ඒ කියන්නේ ජයනාත්ට වගේම ජයනාත්ගේ නෝනටත් හුඟක් හොඳ යාළුවෙක්. ප්‍රසාද් දන්නව නිම්නාවිගේ තත්ත්වය. ඉතින් ඒක නිසා තමයි ප්‍රසාද්ට ඕන වෙන්නේ නිම්නාවිගේ හිත වෙනස් කරන්න වගේම මේ පවුලට තියෙන ප්‍රශ්න වලින් මුදව ගන්න තමයි මෙන්න මේ යෝජනාව කරන්නේ. ඉතින් ඇවිදින් මෙන්න මේ දේ ගැන කිව්වට පස්සේ ජයනාත් වගේම ජයනාත්ගේ නෝනත් මේ දෙයට කැමති වෙනවා. ඒකට හේතුව තමයි මේ අය හුඟක් මේ වෙද්දී ඉන්නේ මානසික ප්‍රශ්නයක. ඒකට හේතුව තමයි නිම්නාවි හුඟක් දුකෙන් ඉන්න එක. පවුල එකම දරුවා මේ විදිහට දුකෙන් ඉන්නවා දකින්න අම්මයි අප්පච්චි දෙන්නම කැමති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ප්‍රසාද්ගේ යෝජනාවට මේ අය කැමති වෙන්නේ. ඉතින් ඊට පස්සේ ප්‍රසාද් කියාවි අනිවාර්යයෙන්ම ඒ අයව මුණ ගැහිලා අපි කතා බහ කරමු කියලා. මූලිකවම මේ අයව නිම්නාවිට මුණ නොගැස්සුවත් මේ දෙමෝපියන් අතර කතා බහ කිරීමක් හමුවීමක් සිද්ධ වේවි. මොකද නිම්නාවිගේ හිතේ තවමත් කෙවින්ට තියෙන ඉඩ අඩු වෙලා නැති බව අම්මයි අප්පච්චි දෙන්නම දන්නවා. ඒ හේතුව නිසා තමයි මුලින්ම අම්මයි අප්පච්චි දෙන්න විතරක් මේ යෝජනාව ගැන හොයලා බලලා මේ අයව හමුවලා කතා බහ කරන්නේ. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා නිම්නාවිටත් ටිකෙන් ටික මේ අදහස් දීලා නිම්නාවිවත් ඒ අයව එක්ක මුණ ගැහෙස්සන විස්තරයක්. ඉතින් බලාගෙන අපි කතාව යාළුවනේ ඉස්සරහට මොන වගේ දෙයක් සිද්ධ වෙවිද කියලා.